ඕන ගොවි මහත්තයෙකුට උවමනා වුණා එයාගේ හරකාව කුඹුරක් මැද්දින් නියර දිගේ එහා පැත්තට එකතු කරගෙන යන්න. නියර බොහොම පටුයි. නියර කියලා කියන්නේ පොඩි පාරක්නේ. දෙපැත්තේම හොඳට කොළ පාටට ගොයම තියෙනවා. දැන් ගොවි මහත්තයා පිටිපස්සෙන් ඉඳගෙන හරකාව ඉස්සරහට දක්කගෙන යන්න ඕන. ගොවි මහත්තයාටද උවමනාව තියෙන්නේ නියර දිගේ යන්න හරකාටද? ගොවි මහත්තයාටනේ. හරකට කිසි උවමනාවක් නැහැ. නියර දිගේ යන්න උට දෙපැත්තේම දකින්න ලැබෙන්නේ ගොයම. එතකොට හරකේ කටට කෙලවුනනවා. මේ ගොයම කණ්ඩ තියනවා නම් කියලා හිතෙනවා. ටික ටික නවතින්න උත්සාහ කරනවා. හරකාගේ උවමනාවෙන් ගමන යනවා කියලා එකක් නැහැ. ගොවි මහත්තයාගේ උවමනාව අඛණ්ඩව තිබ්බොත් විතරයි මේ ගමන ය아가න්න පුළුවන්කම තියෙන්නේ නේ. එතකොට ගොවි මහත්තයා මොකද කරන්නේ? හරකා ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. හරකට පොඩ්ඩක්වත් හැරෙන්න දෙන්නේ නැහැ ගොයමට. එයා ඉක්මනට කෙවිත පාවිච්චි කරලා ওই පැත්තට හැරෙන්න එපා කියලා ගහනවා. ඔහොම නේද අරගෙන යන්නේ? ඇයි ගොවි මහත්තයෙක් එහෙම කරන්නේ? එයා කල්පනා කරනවා හදිසියේ හරි හරකා ගොයමට පැන්නොත් ගොයම විනාශ වෙනවා. සෑහෙන පාඩු සිද්ධ වෙනවා. ආදීනව කල්පනා කරනවා නේ. ආදීනව කල්පනා කරලා මේ හරකා ගොයමට පැන්නොත් සිද්ධ වෙන ප්‍රශ්න ටික කල්පනා කරලා හොඳ අවධානයකින් හරකාව ගොයමට යන්න නොදී රැක ගන්නවා. ඔන්න ඔය වගේමයි තමන්ගේ හිතත්. අපේ හිතට නොගැලපෙන හිතුවිලි, ලාමක හිතුවිලි, අකුසල් සහගත හිතුවිලි, පව් හිතුවිලි, කැත හිතුවිලි එන්න පුළුවන්. එතකොට මේ හිතවිල්ල ආපු පමණින් බය වෙන්න එපා. අඳුනගන්න මේක නරක හිතවිල්ල, මේක නොගැලපෙන හිතවිල්ල කියලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒකේ ආදීනව හිතන එක. අපි මේ හිතවිල්ල හිත හිටියොත් මගේ හිත තව කැත වෙනවා. මේ හිතවිල්ල හිත හිටියොත් මට ගොඩාක් වෙහෙස උපදිනවා. මම මේ හිතවිල්ල හිත ඉන්න එක මට හොඳ නැහැ. ඕන අපි හිතනවා. ඒ තමයි ආදීනව කල්පනා කිරීම. ආදීනව කල්පනා කරලා අපි ආස කරනවා ලස්සන හිතකින් ඉන්න. මට ලස්සන හිතක් ඕන. මට පිරිසිදු හිතක් ඕන. මට පිළිවෙලකට තියෙන හිතක් ඕන කියන ආසාවෙන් අපි අර ලාමක හිතවිල්ලට යන්න නොදී හිත හොඳ පැත්තට නමන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක හරියට මේ වගේ. ලස්සනට ඉන්න කැමති තරුණ ගෑනු ළමයෙකුගේ හරි පිරිමි ළමයෙකුගේ හරි ඇඟට කවුරු හරි කෙනෙක් මැරිච්චි සතෙකුගේ කුණක් දැම්මා. අපි හිතමු මැරිච්චි සර්පයෙකුගේ කුණ අපේ ඇඟේ දානවා කවුරු හරි. ඒ කුණ වැටුණාට පස්සේ අපි ලස්සනට පිරිසිදුවට සුවඳට ඉන්න කැමතිකොට අපි අරකට කැමතිද? නෑනේ. අපි ඉක්මනට චිකේ කියලා අරක බැහැර කරනවා. ඊට පස්සේ අපි ඉක්මන් කරලා අපේ ඇඳුම් මාරු කරලා හොඳට නාගෙන සබන් ටිකක් ගාලා අපි පිරිසිදු වෙනවනේ. ඇයි එහෙම වෙන්නේ? අපි කැතට අකමැති නිසා, ලස්සනට කැමති නිසා. ආන් එහෙම හිතා. තමන්ගේ හිත ලස්සනට තියාගන්න උවමනාව තමන්ට තියෙනවා. කැත හිතුවිල්ල, නොගැලපෙන හිතුවිල්ල කාපු ගමන් ඒ ගැන අප්පිරිය කරන්න. චිකේ මට මේ වගේ හිතුවිලි හොඳ නැහැ. මේ මොනවද මම මේ හිතන හිතුවිලි? මේවා හරි කැත හිතුවිලිනේ. මේවා මට ගැලපෙන්නේ නෑනේ. මේ හිතුවිලි මට ඕනේ. අපි එක දිගට ආදීනව කල්පනා කරන්න. නරක හිතුවිලි හිතීදී මැරුණොත් එහෙම මං දුගතියකයි, මං නිරේකයි. ආන්නම් බයකුත් ඇති කරගන්න. එතකොට අපිට පුළුවන් මේ හිත පාලනය කරගන්න. ඕගොල්ලෝ තේරුම් ගන්න තමන්මයි මේක කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ හිත ලස්සනට තියාගත්තොත් ලැබෙන ආනිසංස. ඊළඟට හිත කැත වුණොත් ලැබෙන ආදීනව. ඒක අහලා අපි තමයි හිත ලස්සනට තියාගන්න උත්සාහ කළ යුත්තේ. හිතේ කැත අරගන්න අපි තමයි උත්සාහ කළ යුත්තේ. මේක වෙන කාටවත් කරලා දෙන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට මේ අදහස අරගන්න. තමන්ගේ ගෙදෙට්ට අපි හිතමු බල්ලෙක් වගේ සතෙක් නිතර එන්න පටන් ගන්නවා. අපි එන සතාට පොඩ්ඩක් බය කරලා ගහලා පන්නනවා.
අපි පොඩ්ඩක් බය කරාම සැරවැර වුණාම ඒ බල්ලා අපේ ගෙදරට එන යන එක අඩු කරනවානේ. හැබැයි අපි හිතමු අපි බල්ලා ආවා කියලා අපි ගණන් ගන්නෑ කියලා. ඌට ඔහේ එන්න දෙනවා. එතකොට ටික කලක් යනකොට ඌ අපේ ගේ ඇතුළේම läගගෙන සමහරවිට අපේ වත්තේම läගගෙන අපේ ගේ මිදුලේම ජරා කරන මට්ටමට එනවනේ. අපි මුලදීම බල්ලා මේක දිගින් දිගට ආවොත් එහෙම අපේ ගෙදරට බලු මැක්කොත් බෝ වෙයි. ඊළඟට මේක දිගින් දිගට ආවොත් එහෙම කැත කරන්නත් පටන් ගනී. ඊළඟට මේ බල්ලාගේ ගඳ මේ ගෙදර තියෙයි. අපි එහෙම කල්පනා කරලා මුලින්ම අර බල්ලා එනකොට එලවනවා. ඒ බල්ලා එලවනකොට ඌ ඈත් වෙලා යන්නේ යම්සේද අපේ හිතට නොගැලපෙන කැති හිතවිලි එනකොට ඔගොල්ලෝ එලවන්නේ. එයා එලවන්න ආයේයි. හැබැයි අපි අඛණ්ඩව එලවන්න ඕන. අඛණ්ඩව එලෙවුවොත් එහෙම ටික කාලයක් යනකොට ඒ හිතවිල්ල යලි නොයන හිතවිල්ලක් බවට පත් වෙනවා. තමන් ආස කරන හිතවිලි නිතර හිතට අරගෙන ඒ හිතවිලි නිතර හිත ඉන්නවා. එතකොට ඒ හිතවිලි, ඒ සුන්දර හිතවිලි, ඒ ලස්සන හිතවිලි, ඒ කුසල් හිතවිලි ඔයාලගේ හිතේ හොඳට තැන්පත් වෙනවා. ඉතින් මෙහෙම තේරුම් ගන්න. තමන්ගේ හිතට නොගැලපෙන හිතවිලි එන්න නොදී දමනය කරගන්න. ලස්සන හිතකින් වාසය කරන්න. මේ හැම දිනාට ඒ සඳහා වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.